ඔන්න බලන්න යාළුවනේ මම අද ඉක්කොලාට වැඩ පටන් ගත්තා. නමුත් මම පළවෙනි ඕඩරේ දාලා තින්නේ 1.32ට. ඊට යටින් තියෙන්නේ ඊයේ අවසන් කරපු එක 1.32ට තමයි මම ඊට පස්සේ අද ඕඩරයක් පළවෙනියක් ඩිලිවරි කරලා තින්නේ. ඊට පස්සේ 4.50ට තමයි අන්තිම ඕඩරේ ඩිලිවරි කරලා තියෙන්නේ මේ ඇප් එකෙන්. එතකොට දැන් වෙලාව රෑ 9යි විනාඩි 2යි. හොඳේ. මේ තියෙන්නේ මම යූස් කරන මගේ අනිත් ඇප් එක. ඒ ඇප් එකට අද වැදිලා තියෙන ඕඩරයක් 3:46ට. ඊට පස්සේ ඕම අතරින් පතර වැදිලා ඕඩර් 4යි. ඒකත් දැන් රෑ 8:00ට ඉවර වුණේ ඕඩරේ. එතකොට ඒ ඇප් එකට දවසටම වැදිලා තියෙන ඕඩර් 4යි මේ 63යි. මේ ඇප් එකට වැදිලා තින්නේ 82යි. එතකොට 140යි. එතකොට මම ඊයේ දවසේ ගහලා තියෙනවා මේ ඇප් එකේ 318ක්, මේ ඇප් එකෙන් 54ක්. ඔන්න ඔය ආකාරයට තමයි තියෙන්නේ. දවසක් ඕඩර් ඇදුනොත් ඊළඟ දවසේ නෑ. දැන් අද හොඳට අවුව පායලා හොඳ ක්ලයිමේට් එකක් තියෙන මිනිස්සු හැමත් තැනම ඉන්නවා. පාක් වල පිරීලා තව පාක් තියෙනවා වෙන වෙන තැන්වල කානිවල් වගේ තියෙනවා. ඕල් ටවුන් එකේ කානිවල් වගේ තියෙනවා. ඔන්න ඔය සිටුේෂන් එක තමයි තියෙන්නේ. මේ ඇප් එකට මට දැන් ඕඩරයක් වැදිලා නෑ. පැය 4යි ගානකින්. ඉතින් හරියට 5 ඉඳන් 9 වෙනකල් පැය 4කින් වැදිලා නෑ. මේ ඔන්න ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේක හම්බ කරන්න පුළුවන් අද තියෙනවා හෙට නෑ. උකයි වැඩේ. ඉතින් මේ කොහොම කළත් අපි දවසකට 200ක් වගේ අපේ කොස්ට් එකක් යනවා මේ ජොබ් එක කරන්න. අපි පාර්ට් ටයිම් නෙමෙයි කරන්නේ, ෆුල් ටයිම් කරන්නේ. ෆුල් ටයිම් කරනකොට අපි ඇකොමඩේෂන් වලට, ටැක්ස් එකට, හැම දෙයකටම කෑමට බීමට බයිසිකල් රෙන්ට් එක ඔක්කොම බැලුවොත් බෙදලා කරලා ගත්තාම අවමයේ 200ක විතර වියදමක් තියෙනවා සතියකට එක දවසකට. එහෙම කළා ඊට අමතර වෙන ටිකෙන් තමයි අපිට ආදායමක් හැටියට තියෙන්නේ. දැන් මේ විදිහට දැන් අද 82යි කියන්නේ මේකේ 63යි 140යි. එතකොට ඊයේ 372ක් විතර ගහලා තියෙනවනේ. ඒ මුදලත් එක්ක බැලුවාම දැන් අද වැඩ කරපු එකෙන් ඊයේ වැඩ කරපු එකෙන් 180ක් විතර ඉතුරු වෙනවා. නමුත් ඒකෙන් අද දවසේ වියදම කවර කරන්න 200ක් ගියාම ඊට අදටයි මගේ එතකොට ඉතුරු වෙන්නේ හරියටම බැලුවොත් ලේ 100ක් වගේ තමයි දවස් දෙකකට ඉතුරු කරන්න තියෙන්නේ. ඔන්නෝමයි ආදායම දැන් එන්න අඩු වෙන මේ සමරකේදී වෙන සිද්ධාන්තය ඕක තමයි. දැන් රයිඩර්ලා වැඩිකම තමයි වැඩිපුරම බලපාන්නේ ඕඩරයක් දෙන්න හැමෝටම බෙදලා දෙන්නේ. කොහොම කළත් එහෙම එක පිට ඕඩර් දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා නම් පැයකට එකක් හරි දුන්නා. දැන් සිටුේෂන් එක ඕක තමයි. ඉතින් කෙනෙක්ට වදිනවා කෙනෙක්ට ඕඩර් වදින්නේ නැහැ.